ලබාගෙන සල්මන් අලි අගා මේ පන්දුවට 6 පහරක් එල්ල කිරීමට හැකියාවක් ලැබුණොත් යුවරාජ් හා සමවන්ට ඉඩ කඩ තිබෙනවා සල්මන් අලි අගාට. උඩ පන්දුවක් ෂෝට් ෆයින් ලෙග් ගියේ පන්දු රකින්න සුරක්ෂිතව ඒ උඩ පන්දුව රැක ගන්නවත් සමග ශ්‍රී ලංකා කණ්ඩායමට තියුණු තර්ජනය එල්ල කළ පාකිස්තාන් කණ්ඩායමේ නායකයා සල්මන් අලි අගා දැවි යනවා ලකුණු 45කට. ඊටමත් වටිනා කඩුලක්. ඊටමත් වටිනා කඩුලක්. ශ්‍රී ලංකා කණ්ඩායම හොයමින් සිටි කඩුල පතින ලබා දෙනවා තමන්ගේ ප්‍රථම පන්දු වාරය තුලදී කිසිදු අවස්ථාවක් ලබා දුන්නේ නැහැ සල්මන් අලි අගා මේ පන්දු යවන්නට හොඳින් පන්දු යවන්නට. වරත් ඔහු ස්ථානගත කිරීම තමයි මෙවර ඔහුගේ වැරදි ගියේ. හොඳ උඩ පන්දුවක් රැකගන්නේ. තරමක් වේගයෙන් පන්දු පැමිණුණා. දැන් තරඟේ රිද්මය සම්පූර්ණයෙන්ම වෙනස් කරගත හැකි ශ්‍රී ලංකා කණ්ඩායමට මේ කඩුල්ලත් සමගි.